guys, welcome to our YouTube channel. අද අපි බෙලිවුල්ල යනවා. අපිත් එක්ක බෙලිවුල්ල යන්න ඔයාලත් එන්න ඕනේ. ලස්සන තැන් ගොඩකට අද අපි යනවා. ඔව්. අපි ඉතින් උදේ 5 මාට විතර තමයි ගෙදරින් පිටත් උනේ. අපිට යන්න පෙන්නේවේ අවිස්සාවෙල්ල පැත්තෙන් දාලා. හරිම ලස්සන පාරවල් ටිකක් අපිට යන මග හම්බ වෙනවා. අපි ඉතින් ඒ ටිකත් බලාගෙන දිගටම බයික් එකේ හොම ගියා. කොහමද අපි රත්නපුරේ හරියට එනකොට තමයි චුට්ටක් බඩගිනි ආවේ. අපි උදේ සෑන්ඩ්විචස් ගෙදරින් හදාගත්තා. අපි මග තැනක නවත්තලා ඔන්න උදේට කන්න ගත්තා. ඔන්න උදේ 10 වගේ වෙනකොට අපිට මේ කිරි කඩයක් හම්බුණා. මෙතන නමක් මොකුත් දාන්නේ නැහැ. මෙන්න මේ ඇන්ටිගේ තමයි මේ කඩේ. රත්නපුර පාස් කළා බලංගොඩ පැත්තට යන පාරේ තමයි මේ කිරි කඩේ තියෙන්නේ. එන්නේ කීයද? 10 යන්නේ කීයද? 10? මට මේ අයිස්ක්‍රීම් එක කොයි හොඳ ඉදිටි ගස්ලම් ගෙඩියකුයි කියලා දෙනවද මේ මං ආවා ඉන්න කඩ වහලා තිබුණා. මෙයා කිරි කන්න යන්නේ. අන්න කිරි ඕන කීකිටිය. උණින් කීකිටි නෑ. ඉතින් යම්දි දැක්කා අය අරක නාවා. යෝගට් වගේ. මෙයාට කටවල් දෙකට ඉවර. මේ තමයි අපි අද නවතින කොටේජ් එක. කැලේ කොටේජ් තමයි මේකේ නම. මේ කොටේජ් එක ඉස්සරහට තියෙන view එක මෙතන දවස් වුණත් ඉන්න පුළුවන් මාරම ලස්සනයි. මේ කොටේජ් එකේ වෙනම වීඩියෝ එකක් අපි දාලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒකත් බලන්න. ඉස්ගෙඩියක් වගේ මම. අපි දැන් යනවා. කොහෙද? අපි දැන් යනවා බේකර්ස් බෙන් බලන්න. අපි ආව බත් කන්න. මෙතනින් මෙහෙම වමට හැරුණාම තමයි හෝටලෙට යන්න තියෙන්නේ. කොටේජ් එකට යන්න තියෙන්නේ. එතනින් පාට දාපු ගමන් මම යාට කිව්වා හම්බෙන පළවෙනි කඩෙන් ගමු කියලා බඩගිනි එච්චරට. අපි හම්බුන පළවෙනි කඩේට. දැන් බත් කන්න බත් දෙනකන් ඉන්නේ අපිට. දුසයික් බදින්න එනවා. අපේ බත් ටික ආවා. පරිප්පු මේ නම් කෙහෙල් මොකද කොහෙද? බණ්ඩක්ක පොල් සම්බෝල මේ නිකන් කීරමින් තෙල් දාලා වෑංජන නම් පොඩ්ඩයි හැබැයි. චිකන් නෑ කිව්වා. විතරයක් බෙදලා දෙනකම් මේ ඉන්නේ. එනද හංගගෙන කන්නේ බත් එක. තාච්චි අරන් එනවා පොට්ටක්. හොඳයි නේද? එහෙම කමන්නේ. හරි. ඉතරේ පොඩ්ඩක් මේ උඩ පහිනවා. චුට්ටින් කාන්න ඕනේ. සයිද? ජෑම් අමු ගෙඩි කන මිනිස්සේ දැක්කම ඉදිච්ච ගෙඩියක් කන්නේ නැතුව. කද්ද බං තෝගේ රසේ? පිටසක් වල එක්ක. අර කන්ද මෙතනට පේනවා. ඔයාට කෙලින් ගහන්න බෑ ඕක. ඔක අර ගහට ගහනවා කියලා ඉතින් මට ගැව්වනම් මට වදිනවා. අපි අපේ දොඩම් පානේන කන්නේ. දෝනිට දොඩම් අරන් දුන්න. දෝනි සතුටින් තේ මහත් සතුටින්. දෝනි දොඩම් බොන යාළුවෝ
ඒ මම මෙච්චර බීලා දුන්නේ. තුටි බබු. ඇයි? බීලා වාටේ ඇති වුණා මට දෙන්න මම ඒ ටික කොම්බෝනේ. ඉතින් ආ බීලා වාටේ ආ බීලා ඇති වුණා මට දෙන්න. ඒ ආ බීලා ඇති වුණා මට දෙන්න. මම ඔයානේ මේ මොකද්ද මේ රිලේෂන්ෂිප් එකේ ප්‍රධාන මෙයා නෑ මම ඔයාගේ තීරණ වලට කැමතියි. මොකද්ද ඔයා තමයි අපේ සම්බන්ධේ මොකද ඒකට කියන්නේ මාෂරේ? ඒක ගෘහමූලිකයා. මේක. ඔයානේ ගෘහමූලිකයා. Sabun. Maru. Podi ambil aku. Mang hitannya api awa. මම හිතන්නේ අපි පාකින් එක කියලා හිතාගෙන මේකට බයික් එකක් දැම්මා. මෙතන පාකින් කියලා බෝඩ් එකක් නම් ගහලා තියෙනවා. ඒ වුණාට අනිම. ඉතින් ටිකට්ස් ගන්න ඕනේ කියලා තියෙන ඒකට කවුරුත් නැහැ ටිකට් ගන්න. අහන්තුඩ එල්ලට යන මාර්ගය කියලා දාලා තියෙනවා මෙතන. මෙතන වොෂ්රූම් තියෙනවා. මෙන්ස් මෙන් හැබැයි ෆොරිනර්ස් ඔන්ලි කියලා ගහලා තියෙනවා අනේ මම. මේක සයිවර්. කොහෙට? දියැලි වලට එනවා නේද? ප්‍රයිවට් නම් ඌට වඩා ගන්නවා නේ බබා. පොඩල්ලා ඉන්නන් දන්න. අංගේ මේසර අපි දැන් පඩිපෙල් ටික බැහැගෙන මෙතනින් ආවා. දැන් අපි අතරමම වෙලා ඉන්නේ. මේ පැත්තට තමයි වතුර ගලාගෙන යන්නේ. ඒතර අපිට උඩහටනේ යන්න කිව්වේ. එහෙනම් අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. උඩහට යන්න කියලා කිව්වේ. ඔව්. මේක මරද පාසල සීතලයි වතුර. පරිසරෙන්න පහන්තුරාවේ ගවුම් එනන් එන්න එපා. ගවුම් එනන් එන්න බෑ. ගල් උඩින් යන්න තියෙන්නේ. මම හිතනවා අපි යන පාර හරි කියලා. හරිම සන්තෝසයි. වහිනවා. ඉතාලම සතුටුයි. වර්ෂාපතරයක් ඇද හැරෙන්න යන්නේ. හෙවනකුත් නැහැ. වැස්සොත් ඉන්න හෙවනක් නැහැ.
ගයිස් මෙතනට ආව විතරයි. වහිනවා. වතුර බින්දුව වැටෙන්නේ. මම හිතනවා මේ එහෙම අර හයියෙන් වතුර ඇද හැලෙන එකක් නෑ කියලා. මේ වතුර එක හිඳිලා වේ. ඔව්. Đây rồi phạt lý. Đấy, thế có bụng là nào. అదే కొండగట్ట కావుతాను కమన్నా అమ్మో అరే కొండగట్ట గండబెలి కొండగట్ట అన్న రూపాయసి అయి උතන්ට එල මේකට කකුල තිය. අන්න ඔහොම එලා ඕකට කකුල තියලා බහින්. එකා. නෝන බැස්ස. කවුද අක්කා කවුවක් ඇද්දුවේ? කොයාගේ තත්ත පෙන්න. තෙමිලා තියෙන්නේ. හොඳට නාලයින්. මාත් තෙමිලා. කොණ්ඩි තෙමිලා ගවුම තෙමිලා. අපි දැන් යනවා කොහෙද? බේකර්ස් බෙන්ඩ්. දැන් වෙලාව සිග්නල් 3යි. නෑ සිග්නල් නෑ. හරිම සන්තෝසයි. කකුල හරිම ලස්සනට තෙමුණා. කකුල හරියට පාගල මට පාර අනේ සමා වෙන්න. අයියම අයියම හිනවා. හායි. දැන් බේකර්ස් බෙන්ඩ් වලට විනාඩි 23ක් දුරින් ඉන්නේ. රේන්කෝට් දාගමුනේ. රේන්කෝට් දාන් ගියා නම් හොඳයිනේ. දාගෙන යන්නේ අපි. හා. බහින්නද? කුඩල්ල ඉන්නවද දන්නේ යේ එම සන්තෝසයි. හෙලෝ මිත්‍රවරුනි. නෑ මට විල්ලක් නම් තේරෙන්නේ වහිනවා දැන් පොඩ්ඩක් අපි නැත්තුවා. කොච්චර ආතෝද කියන්නේ කොච්චර සතුටුද කියන්නේ බස් එකකුත් ඇවිල්ලා පාර ඉඳ නැතුව ආපස්සට රම්ගුවකට පස්සට ගියා. ගිහලා බස් එකට ඉඳ දුන්නා. ආයි ඊටලයි බලාකුළු ඇදගාගෙන යද්දි මේ බස් වහිද්දි හොඳට තෙමෙන්නේ මාර සතුටුයි. මේක අපි කාලෙකින් ගිය සුදුසුදි දෝ. කලින් ගිය හැම එකක්ම අර අපිට ඕන විදිහට හැමදේම සිද්ධ වුණා. ඒක මරු. ඔකේ ට්‍රේන් එකක් තියෙන්නේ. බලන්න මේ අංගුවක් වගේ තියෙන්නේ මේ. ඒ දින මීටර 100ක්වත් ආවේ නැහැ. පාර කවුත් මේක නිදම් පොට්ට.
Hai makin rata ngalu nih. අපි බේකර්ස් වෙන්න ඇවිල්ලා ඉන්නේ. මේ පොත්තේ නම් හැම දෙක ඔයම්ම මගේ ගල් වෙලා දෙන්නේ. මගේ එන ආදරේක මේ බේකර්ස් වෙන්න මෙතන තියෙන්නේ. ඉතින් පේන්නේ. එන්නේ මේකේ මට හිටගෙන ඉන්න ගමන් මෙයා ඉස්සරට කොටයි මෙයාට හිටගෙන ඉන්න ඕන මේකේ. ඒ වන් නැවිලා ඉන්නේ. කොහෙද? වදිනවා. ඔක අංකල් කෙනෙක් තමයි මෙතන ඔක්කොම නැත්තේ. වතුරු පාරක් යන්නේ මේ වැහැලා අර දියැලි වගේ. මේ වෙලාව කීයද? 4යි ඉහිපාට. හරියනවා 4:28යි. අපි මෙහෙන් පහට අපිට පැය කාමාරක් ගියා පහන් සුඩාවේ නම් මෙතනට එන්න. ඔව්. ඒ කියන්නේ පාර සවුත්තුයි. එන්න බෑ පාර. ඒක සවුත් වෙන මේක එන්න බෑ. ඒ කියන්නේ මේ අර හුලංගල ගියා වගේ. හැබැයි හුලංගලට වඩා මේ ටිකක් හොඳයි. හුලංගල 100ක් කියලා ගත්තොත් මේක 88ක් වගේ. මොකද මේ කොන්ක්‍රීට් තාර වගේ තැනින් තැනකට තිබ්බා. මේක දෙන් කිව්වට මේ කොන්ක්‍රීට් දාලා තියෙන්නේ හැමතැනම නෙවෙයි. කුණු ගහන එකයි මේ අපි අතන්ට යනවා නැත්තම් මේ අයියෙන් අකුණු ගහනවා මම බයයි. මේ බල්ලලා තියෙන්නේ කිසි. අර බලන්න කවුද මොෂේකට දාලා තියෙන්නේ. පරවලට එන්න කලින් ඉන්න තැනට යන්නත් ඕනේ. ඉතින් තියනවා වල කෑමෝඩ ගම. නෑ බැස්සක් පොඩ්ඩක්වත් ඇව්වේ නෑනේ. එන්න ඔයගොල්ලෝ බින්දින්න ආදරේ කරන්න එන්න හිතන්ත. එන්න ඕනේ. රේන්කෝට් නැතුව එන්න. තව හොඳට ටෙස්ට් කරගන්න බෑ. දැන් රේන්කෝට් තිබ්බට දැන් කොහොමද එල ගිහින් තියෙන්නේ දැන් මොනවද දාගත්ත. ට්‍රැවලින් නම් ට්‍රැවලින්. පහයි වෙලාව. යස්ස නම් අඩු කරා පොඩ්ඩක්. පිටුලි නම් කොටනවා. පස්ස පහේ ආවේ. මීදුමන් පොඩ්ඩක් අඩු කරා. චක්කාල බලල යනවා. මුක මෙච්චර පට්ට කාගෙන අපිට නැත්තම් තේරුමක් නෑ නේද බබා? ඔව්. වාව්. වතුර ඉන්න වැටිලා. දැන් ලස්සන සෙන්ටියක් තියෙනවා. ඔව්. ලස්සනයි. මම හිතන්නේ මේ ඔයාලට මේක පේනවද කියලා. මේව මේ කිරි වගේ. වතුර පාරවල් යන විදිහ ගල් වෙලා ඉන්නේ.
අපි ආවා. අපි ආවා. තෙවන්ත නෑමකින් පසු ආය ඇවිල්ලා නෑවා. ඉවසට අපි දැන් රාත්‍රී භෝජනයේ භුක්ති විඳින්න යන්න. භුක්ති විඳගෙන යන්න මට මෙතනට බඩගින්න. ඉන්න ගෑස් කරනවා. සීතලයි. සුප් එකට පොඩි අකරදැබ්බයක් වුණා මගේ අතේ. අවුලක් නෑ. මේක මෙහෙම තියෙන්නේ. ඕ මේක උඩින් තියා. මේ මාව වෙවුල මේ උඩට ගාන වැටුණා. ඉතින් හොදලා ගන්න. හොදන්න? ඉතින් හොදා. වතුරෙන්ද? වතුර ටිකක් රස්නේ වගේ නිකන්. ඔඩා සීතල නෑ. මගේ මෙන්න මේ ඇඟිල්ල ගර්මයේ වෙලා තියෙන හිටි වැටිලා වගේ. එහෙමද? මේක මොනවද? සීතලට. බිල බලන්න. චිකන් තියනෝනේ හොඳට. කොහෙන්ද දන්නේ මේ ගේන්නේ? අපි මේක මෙහින්ම ඕඩර් කරා. උනොයිද? දැන් නේද? මේ රහයි. හොඳ ගාලික් රහක් තියෙනවා. නෑ හොඳ සුවඳක් තියෙනවා තමයි. හොඳ ක්‍රීමි රහක් තියෙනවා. මම බලන්න. උනාට හොඳ ස්මෙල් එකක් තියෙනවා. චිකන් කියන හොඳට දාලානේ. මැඩම් සුප් බොන්න යන්නේ. අන්න මැඩම් සුප් බොනවා. හොඳ ගාලික් රහක් තියෙනවා තමයි. අපරාධ මේ කුණු මෙන්න බොඩ තිබ්බා. අපි කනවාද මෙහෙම? ඔව් කොම්. ඕ බත්තේ නෙවෙයි නේ නැත්තම්. අපේ රාත්‍රී චිකන් රයිස් එක ආවා. සීෆුඩ් තිබිලා නැහැ. සීෆුඩ් තිබිලා නැහැ. නෑ. චිකන් තියනනේ හොඳට. අපිට බඩගිනින් ඉන්නේ මට මේක තනියම උනක් කන්න පුළුවන් නේද? කන්න. තනියම කන්නේ මම. කලක. මම දන්නේ දැන්ගේ තිබිලා හැමතැනම මගේ අල්ලත් කෑව කූඩැල්ලේ. උනාර උනගම හිතන කූඩැල්ලෙක් කිලිලාද කියලා. නෑනේ. සිලිබෙස්ට් කරා. නෑ යාළුවනේ අපි රාත්‍රී ආහාර වෙල භුක්ති විඳලා එන්නම් යාළුවනේ. අපිට දැන් මේක සැනසෙල්ල වීඩියෝ කරන්න නැතුව කන්න ඕනේ. දෙමිලා ඉන්නේ. අපි එන රට කාලා උදේට හම්බෙමු. දෝනික බඩ පුරුලා දෙන්නම. The next day. කො? ඔව් අර. වයි. ඒක. දැන් තියෙනවා. කොයි දාන්නද කියලා? ඔයා දන්න. මම අදින්නේ නෑනේ බෑග් ඕක තමයි ඉල්ල ඔක්කොම අදින්නේ. ඒ දාපි අද්දිත්ව මේක මරු කියාගෙන ගියා නේද අතරින් යද්දි. පෙන්නන්න. පෙට්ටිය කඩන්නේ. මම පෙට්ටිය කැඩුවා. ගත්තු ගමන් මම කඩලා බැලුවා. අනිත් පැත්ත වැටේ. මෙයා එක වච් එකක් බිම වට්ටලා කඩාගත්තා.
අනිත් වොච් එක බිම වටලා නැති කරගත්තා. ඒ නිසා මම මේ පාර මෙන්න මේ කොක්කක් තියෙන එකක්මයි ගත්තේ. ඒ ලස්සනයි. බෙල්ට් එක කරාම thank you. Okay. ඉතින් සිද්දේ. අපේ බ්‍රෙක්ෆාස්ට් එක ආවා. අපි ඕඩර් කරේ ඉන්දියාප්ප. කුඹියෙක් ඇවිල්ලා අපිට කලින්. උදේ කෑම කන්න. ඉන්දියාප්ප තියෙනවා, පරිප්පු තියෙනවා, පසම්බෝල තියෙනවා, චිකන් තියෙනවා. කන්නයි තියෙන්නේ. මම බඩගින්න ඉන්නේ. කමු. අපි උදෑසන ආහාරය ප්ලේට් වලට පතිත කරගත්තා. සීතල වෙලා නේ එළියට. සේරහන අමාරුද? හොඳට තියෙන. ඉතින් අපිට කාලා ගෙදර යන්න තියෙනවා. අපිට ඊයේ ගොඩක් දේවල් කරගන්න බැරි වුණා. බැස්සන බලන්න යන්න බැරි වුණා. දැන් දෙකයි බැරිය. අපි ආයේ Bila merek ya kok kan. Iya ada di situ. Kalau situ ada wagian Pak. Enggak. Mana nih? Ria ada turang. Ria turek tuh apa nih? Ria turangnya mana sih? Dekurti karena kan mage අවධානය කෙලින් තියෙන්න ඕනේ. ඔය අයිති කෙලින් බලකින් නෝමෙක. බෑන කෝ එකේ බෙන්නනවා. මට බලන්න හිතනවා. ඒක නිකන් අර බඩගින්න ඉන්න මිනිස්සෙට කැම වේලා පෙන්න ඉන්නවා වගේ. එතකොට ਉਹ කරන්නේ මොකද? කොච්චර කරත් උඩ කැම වේලා තියා බැලලා අපි ආවා සමනල වැව බලන්න. සමනලවේ නානට. සමනලවේ ඩෑමේ පැත්තට යන්න පුළුවන් අලින්. අනේ මෙතන නාන්න දෙනවා. ඕක මැද්ද ගැඹුරු කියලා තිබ්බා අයියා හරිය නාන්න ෂේප් එකේ. එහෙමද? කවුද කියන්නේ? මම වීඩියෝ එකේ අම්මෝ මේ සුන්දර ස්ථානයේදී වටිනා මිනිස් ජීවිත 7ක් මේ වන විට බිලිගෙන ඇත. 8 වැනියා ඔබ විය හැකි අතර එසේ නොවීමට ක්‍රියා කිරීම ඔබ සතු වගකීමකි. ඒකනේ අපි මේ වගේ තැන්වල නාන්න නැත්තේ. ඔව්. මේ හරියට නාන්න මාළුයි. සමනල වැව බලලා හැම ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන ගමනත් අපි යද්දි කාපු කිරි කඩෙම කිරි කාලා යන්න අමතක කරේ නැහැ. මෙතන එච්චරටම මේ කිරි එක මාරම රසයි. ඔන්න ඉතින් ගොඩාක් දුර අපිත් එක්ක මෙන්න මෙයත් ඇවිල්ලා ගොඩක් දුර ගියාට පස්සේ තමයි මෙයා ඉන්නවා කියලා දැනගත්තේ. අපි කූඩල්ලන්ට මුකුත් ගෙනිච්ච නැහැ. ඒ නිසා අපි දෙන්නම හොඳට කූඩල්ල නම් කෑවා. හොඳට නාලේ. ඒ දෙකක් විතර එකද නෑ. පැයකමාර. පැයකමාර කිලෝ දැන් පැය භාගයක් වෙනවා. නෑ 3 ඉඳන් 4:00 වෙනකම් අපි තෙමු. දැන් වෙනවා කියන්නේ? අලුත් වොච් එකෙන් බලලා 4:45. දැන් සීතල තේරෙන්නේ නෑ.
Mr. Monica විදිය. ඉතින් අදට පිළිවෙල vlog එක ඉවරයි. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අපිව like කරලා, comment කරලා, share කරන්න, subscribe කරන්න. bye.